හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න අදත් තවත් එක රෝන්දයක් යන්න කියලා හදන්නේ. ඉතින් ගිය සතියේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දකින්න ඇති අපි ගියා මඩොල් සීමට රත්කැලේ පතනට ගිහිල්ලා. ඉතින් අද දවසේ අපි යනවා බඹරගල පතනට මේ යන ගමන් ඉන්නේ. ඉතින් අපි දැන් දවස් 3ක් නේ. දවස් 3ක් මේ ගත කරන්නේ. ඉතින් දාම ඉන්නේ මේ මඩොල් සීමේ ඉන්නේ. මේ පැත්තෙන් බටවත්ත දෙමළ මහා විද්‍යාලය තියෙනවා මඩොල් සීම. මම හිතන අපි ඉන්නේ මඩොල් සීම සීමාවේ. මෙතනින් එහාට බෝට් එකේ ඉන්නේ. මේ පැත්තෙන් මා ලස්සන කඳු පන්තියක් පේනවා. මාරම ලස්සනයි මේ. අද අපේ වාසනාව කියන්නේ වැස්සේ නැහැ. අද මන් දන්නේ කොහොම වුණාද කියන්න මේ පැත්තට කිසිම වැස්සක් වැස්සේ නැහැ. ඉතින් ගයිස් ඔන්න අපි ආවා දැන් මඩොල් සීමේ ඉඳන් පස්සර පැත්තට. දැන් අපි ඉන්නේ පස්සර. මේ හරියට කියන්නේ එල් ටැප් කියලා. ඉතින් මෙතන ඉඳන් තව ටික දුරක් තියෙනවා යන්න. අපිට 18ක් විතර. තව කිලෝමීටර් 18ක් තියෙන. ඉතින් වැස්සක් වලට අපි ඔන්න ජැකට් වලට මාරු වුණා. දැන් වෙලාව හවස 5යි. පාර ළඟයි. හරියටම 5යි. ඉතින් අපි මම හිතනවා දැන් අපි යනකොට හවස 6 වගේ වෙයි වෙලාව. ඉතින් අපි බලමු දැන් ඉස්සරහට ගිහිල්ලා. කොහොමද මේ හරිය නවත්තන හැමතැනම වගේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. පැත්තෙන් කඳු පන්තියත් එක්කම මීදුමයි. මාරම ලස්සන. අපි යමුනේ. ඉස්සරහට යමුද? හරි ඉතින් guys ඔන්න අපි ආවා දැන් පස්සර ටවුන් එකට. ඉතින් තව තියෙනවා කිලෝමීටර් 16 ක විතර දුරක්. ඉතින් අපිට කන්නුවන් බට් එක අපි ටවුන් එකෙන් ගත්තා. රයිට් එහෙමනම් අපි මෙතනින් පිටත් වෙමු. අපි යමු. ඉතින් guys ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ දැන් නමුනුගල පැත්තට. නමුනුගල මහා විද්‍යාලය. නමුනුගල විද්‍යාලය ගාව ඉන්නේ. ඉතින් මෙතනින් මෙන්න මේ වගේ අපි ඔය පෙන්නපු පාරෙන් ඇවිල්ලා මෙතනින් පාර දෙකට බෙදෙනවා. එතනින් මේ කන්ද හේන වතුආය කියලා එකක් තියෙනවා. එතනින් යන්න ඕනේ. දකුණු අත පැත්තේ පාරෙන් කෙලින්ම උඩට යන්න ඕනේ. ඔය පේන්නේ. ඉතින් දැන් වෙලාව ඇත්තටම හවස 6ට විතර වෙනවා. 5:54යි. මාරම සීතලයි නේ. මාර සීතලක් තියෙන්නේ. අපි දැන් ළඟම ඉන්නේ. මාරම සීතලක් තියෙන ඇඟට මාරම සනීපයි. දැන් උඩට ගිහිල්ලා අපේ ටෙන්ට් එක සෙටප් කරගෙන කන බොන ටික හදා ගන්න ඕනේ. ඉතින් ඈතින් පේන්නේ අපි යන බඹරගල පදන බබරුන්ගේ අඩවිය. දැස්සෙම අපි ආව කොහොම හරි. අපි එන කමුද කාලා කනවද පොඩ්ඩක් සින්දුවක් අහගෙන ඉඳලා. සින්දුවක් එහෙමල පොඩ්ඩක් කාලා. පොඩ්ඩක් ඉඳලා. මේකවත් තේරෙනවා පොඩ්ඩක් සීතල වේග විතරනවා රෑ. කෝපි එකක් බීලා. අපිට ප්‍රශ්නයකට තියෙන වතුරනේ. වතුර ගන්න වතුර පාරක් තිබ්බා අපිට ගන්න බැරි වුණා. මෙතන සාමාන්‍යයෙන් මේ වතුරෙම ගන්න පුළුවන් තැනක්. දැන් පෑවල පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. මේක ලොකු තැනක්. ඒකයි පොඩ්ඩක් හොයාගන්න අමාරු. වතුර යන පාරවල එම තියෙනවා. මේ ගොඩක් ඇවිදින්න ඕනේ වතුර දිනා ගන්න හොයාගන්න. අපිට වතුර බෝතලයක් තියෙනවනේ. ඒක ඇති වෙයි. ඒක ඇති වෙයි. එකෙන් අපි කෝපි එකක් වගේ බීලා ඊට පස්සේ එහෙම මොන් ටිකක් කියලා ඉඳලා කාලා මම නිදාගෙන අපි හෙට උදේට බලමු සන්රයිස් එකත් එක්ක කොහොමද අවට ලස්සන කියලා. ඉතින් මේක ලොකු තැනක්. ඇත්තටම කැම්පින් යන සෑහෙන තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. සෑහෙන ප්‍රමාණයක් ඉඩ තියෙනවා. Hello, good morning guys. කොහොමද? ඉතින් ඔන්න අදත් තවත් ලස්සන සන්රයිස් එකක් ගාව ඉන්නේ. ඉතින් මාරම ලස්සනයි. ඉතින් පිටිපස්සෙන් නැගගෙන යනවා. මේ පැත්තෙන් තව කට්ටියක් කූඩාරම් කරලා තියෙනවා. මාරම ලස්සනක් තියෙන මේ පැත්ත. අපි හිටියේ මෙන්න මේ හරිය. මෙන්න මෙතනින්. එතකොට අපි ආවේ මෙන්න මේ පැත්තෙන් ඕම පල්ලෙහාට ගිහිල්ලා ඔන්න ඔය පැත්තෙන් තමයි අපි ආවේ. එතකොට මෙතන කැම්ප් කරන්න දෙන සෑහෙන කොට මේ සීමාවෙන් එහා පැත්තේ අපිට පේන්නේ බීච් එක වෙන්න ඕනේ. විවේක බට්ටේ නියම පොයින්ට් එකක් තියෙනවා. මීදුම නෑනේ. මීදුම නෑ ඊර අපිට පොඩ්ඩක් මීදුම තිබුණා. නමුත් අද නම් දවසේ මීදුමක් නෑ. සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙලා තියෙන්නේ අපිටම. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතෙන්ට එන්න අමතක කරන්න එපා. මාරම ලස්සන දණක් මේක. ඉතින්
ආවන කමක් නැහැ මේ වගේ දැන් ජරා කරන්න එපා මේ සුන්දරත්වය නැති කරන්න එපා බලන්න මේ ගොඩක් අය මේ එක එක ජරාව දාලා පොලිතින් දාලා හැමතැනම මේ බෝතල් දාලා ඉතුරු කටු තියෙනවා මේ වගේ දැන් තවත් අයට බලන්න ඉතුරු කරන්න මේවා ආස්ති කරන්න එපා ඉතින් බොහොම ඉක්මනට මේ වගේ දැන් තානම් වෙන හැම මොකින් එන්නේ හරි ගයිස් එවනම් ඔන්න අපි බබරගල පතනෙන් පිටත් වෙන්න හදන්නේ. ඉතින් අපි ටෙන්ට් එක බෝල් කරා ඊට පස්සේ ඔක්කොම සුද්ධ කරා. ඉතින් තව යාළු සෙට් එකක් සෙට් වුණා ඊයේ මේ මෙයාගේ channel එකක් තියෙනවා ලහිරු vlog කියලා. ඉතින් ඒකත් සබ් එකක් දාන්න අනිවාර්යෙන් like එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න share කරන්න. ඉතින් channel එක වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න රෙකමන්ඩ් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වගේ තැන් වලට එනවා නම් අනිවාර්යෙන් එන දන පිරිසිදුවට ආපහු එහෙම තිබ්බ විදිහට තියලා යන්න. ඉතින් එන්න ඇවිල්ලා බලන්න මාර ලස්සන තැනක් නේ. පට්ට වේව එකක් තියෙනවා. උදේට නතු පිරි. එන්න අමාරුද නෑ. පොඩ්ඩක් කාලා චුට්ටක් කරලා දෙන බයික් එක. ඔව්. ඉතින් ඊයේ දවසේ ක්ලයිමේට් එක හොඳට තිබ්බා. ඒතකොට මේක ගවර්න් වෙන්නේ මේ ෆොරස්ට් එකෙන් නේ. ෆොරස්ට් එකේ ඉඩමක් මේක ඒගොල්ලෝ මේ තහනම් කරලා තිබිලා පල්ලෙහා සමිතියෙන් කට්ටිය අවසර අරගෙන ආපහු මෙතන කැම්ප් කරන්න දෙනවා. ඉතින් ආපහු මේ වගේ දේවල් නැති කරගන්න නැතුව මේ කැම්පින් කරන්න ඉතින්නේ. මේ පැත්තේ විනාශ කරන්න නැතුව. ඉතින් අපි මෙහෙම යනවා කාඩ් රූප පන්සලට. ඒකට ගිහිල්ලා ඔව් ඒකට ගිහිල්ලා කොහෙන් හරි නාන්න පුළුවන් නාලා. අපි ගෙදරට යනවා. එහෙම තමයි වෙන්නේ. එහෙනම් ඉතින් ආය දවසක ආය vlog එකකින් හම්බෙමු. ඉතින් ගිහිල්ලා එන්නම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා. මේක 2x2 වෙලා තියෙන්නේ දැන්. 2x2 වෙහිකල් එකක් යන්නේ අපි මේ ගමන.